Hi guys, ඉතින් සතියක කාලයකට පස්සේ ඔයගොල්ලන්ට ආයෙත් මගේ vehicle එකේ fuel consumption සම්බන්ධ පොඩි idea එකක් දෙන්න තමයි වීඩියෝ කරගෙන ආවේ. ඉතින් මම අද කාර් එක ආපහු refill කරා සතියක් කාලයක් use කරාට පස්සේ. ඉතින් කලින් සතියේ මම බදාදා දවස් නැත්නම් Wednesday තමයි මම මේක refill කරේ ලීටර් 17ක් refill කරා ඒ වෙලාවේ. ඊට පස්සේ දැන් අද මට ආපහු මේකේ කටු 4ක් පෙන්වනවා. ඒ කියන්නේ කටු 4ක් full තියෙනවා. ඉතින් අද මම හිතා ආසනශයෙන් ලීටර් 15ක් විතර මේකට වදීවි කියලා. ඉතින් මගේ odometer එක ගත්තට පස්සේ තියෙන ප්‍රමාණය සහ තෙල්කර ප්‍රමාණය සම්බන්ධව ඔයගොල්ලන්ට මම දැන් තව පොඩි අයිඩියා එකක් ලබා දීමක් කරන්නම්. ඉතින් ඒත් එකම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. මම ෂෙඩ් එකට දාන්න කලින් ඇත්තටම පොඩි වීඩියෝ එකක් ගත්තා කාර් එකේ. ඉතින් ඒ වෙලාවේ තමයි මම චෙක් කරේ මේකේ ඒ සතිය ඇතුළත කාර් එක කොච්චර දුරලත් සහ fuel consumption එක කොහොමද තියෙන සම්බන්ධ. නමුත් අවසනාවකට මයික් එකේ පොඩි ඉෂුව එකක් ඇවිල්ලා ඒක රෙකෝඩ් වීමක් කළා නැහැ. නමුත් ඔයගොල්ලන්ට මම ඒ වීඩියෝ එක දාන්නම් proof එකක් විදිහට. ඉතින් ඒකෙදි ඇත්තටම මම ඔඩියෝ එක රෙකෝඩ් කරා but still මේකේ මයික් එකේ පොඩි ඉෂුව එකක් ඇවිල්ලා ඒක රෙකෝඩ් වීමක් කළා නැහැ. ඉතින් ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ දැන් බලන්න කියලා ආරාධනා කරනවා. ඒතකම සතිය මැදදී තෝරන පොඩි අප්ඩේට් එකක් ගත්තා. ඊට දවසේ රෑ වෙනකොට කාර් එක කිලෝමීටර් කොච්චරක් දුර තිබ්බද කියන සහ මේකේ fuel consumption සම්බන්ධ පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් මම ඒකේ කලින් වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මම මේක ෆිල් කරාට පස්සේ කොළඹ පොඩ්ඩක් දුවලි වල ඊට පස්සේ මාත් ඒකට ස්කීම් එකට ගිහිල්ලා ඊට පස්සේ හංගල්ල ගිහිල්ලා ආයි කොළඹ ඇවිල්ලා ඊට පස්සේ කොළඹ අවතත් මම දවස් කිහිපයක් ආයි දිව්ව කාර් එක. ඊට පස්සේ දැන් ආයිත් හංගල්ලේ ඉඳන් තමයි මම අද ආවේ. ඊයේ හංගල්ල ගියා. ඉතින් ගිහිල්ලාට පස්සේ තමයි මට මේ වගේ ඕඩර් එකක් බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ සතිය වැද්දේ අප්ඩේට් එකක් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඔයගොල්ලෝ ඒත් පොඩ්ඩක් බලලා ඉන්න. Hi guys, ඉතින් ඔයගොල්ලන්ට මේ mid week update එකක් මම දෙන්න හිතුවා. ඉතින් අද Sunday රෑ වෙලා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඉතින් මම වාහනේ refill කරේ Wednesday තමයි refill කරේ. ඔයගොල්ලන්ට මම ඊට පස්සේ update එකක් අරගෙන ආවා full කරන එක සම්බන්ධව. ඉතින් ඊට පස්සේ දැන් වාහනේ මම සතිය මැද වෙනකන් දාණය කරලා තියෙනවා. දැන් ඊට රෑ වෙනකොට ඉතින් මේ වෙද්දි full consumption එක ඔයගොල්ලන්ට පේනවා 18.7ක් විතර පේනන්නේ කාර් එකේ. ඉතින් අපි කිලෝමීටර් වැලියු එකක් චෙක් කරලා බලමු පොඩ්ඩක්. කිලෝමීටර් දැනට 167ක් දුවලා තියෙනවා. ඉතින් එදා මම අර හංගල්ලේ ගියාට පස්සේ ඊට පස්සේ ආයෙ කොළඹ පැත්තට ඇවිල්ලා කිරිබත් කුරාරා කොළඹ තමයි මේ දවස් ටිකේම දිව්වේ. හරි ඉතින් සැරඩිස් කොළඹ දිව්වේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා MID එකේ ඔක්කොම 167ක් දුවලා තියෙනවා. ඉතින් මේකත් එක්ක මම අර වීඩියෝ එකම ඇටච් කරන්න ඔයගොල්ලන්ට පොඩි අප්ඩේට් එකක් ගන්න තමයි සතිය මැද්දෙන් වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේකෙන් ඔයගොල්ලෝ බලලා අප්ඩේට් එකක් ගන්න. හරි අපි අනිත් වීඩියෝ එකේදී බලමු මේකේ ආයෙත් රිෆිල් කරාට පස්සේ total fuel consumption එක කොහොමද කියලා. Thank you. ඉතින් මම මේක රිෆිල් කරන්න කලින් මට ඕඩර් එකේ පෙන්නුවා ට්‍රිප් මීට් එකේ 282යි කිලෝමීටර් ගාණක් පෙන්නුවා. ඒ කියන්නේ මම එච්චර දුරට තියෙනවා මේ සතියක් කාලය ඇතුළත ගිය බ්‍රහස්පතින්දා දැන් අද බ්‍රහස්පතින්දා වෙනකන්. ඉතින් ඊට පස්සේ average fuel consumption එක චෙක් කරද්දී ඒක මට බලා ගන්න පුළුවන් වුණා ලීටර් කිලෝමීටර් 18.7ක් විදිහට. ඉතින් ඒකට ආසන වශයෙන් හේතුව විදිහට ඩ්‍රොප් එක මම දකින්නේ මොකද මම මේ දවස් ටිකේ මේ වීඩියෝස් කරපු නිසා කාර් එකේ එයාර් කන්ඩිෂන් එක මම ආසන වශයෙන් පැයක් විතර කාලයක් පාවිච්චි කරා. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට චුට්ටක් විතර කන්සම්ප්ෂන් අඩු වෙන්නේ නැත්තේ but still ලීටරයට කිලෝමීටර් 19කට ආසන්න ප්‍රමාණයක් මේකේ තෙල් කරලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඒ සම්බන්ධව වීඩියෝ ක්ලිප්ස් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මේ වීඩියෝ එක අතරතුරේදී. ඉතින් දැන් කාර් එක මම ආපහු රීෆිල් කරා. ඉතින් අතර මම කෙලින් හිතුවා වගේම ලීටර් 15කින් මට කාර් එක රීෆිල් කරගෙන හැකියාවක් ලැබුණා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා කාර් එකේ ෆුල් ටැන්ක් පෙන්වන ආයෙත් පාරක්. ඉතින් මම දැන් ඕඩර් එක රිසෙට් කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට කාර් එක මේ තෙල් කනක සම්බන්ධව මේ WagonR FX පෙට්‍රල් මොඩල් එකේ ෆුල් කන්සම්ප්ෂන් සම්බන්ධව හොඳ අයිඩියා එකක් එන්න තියෙනවා. ඉතින් ඇත්තටම හයිබ්‍රිඩ් උනේ නැහැ කියලා තෙල් කරන්නේ නැති දෙයක් කියලා ඔයගොල්ලෝ බය වෙන අවස්ථාවක් නැහැ. මේකේ පෙට්‍රල් ඔන්ලි version එකක් වුණත් සෑහෙන හොඳට පෙට්‍රල් කරන කිසිම ගැටලුවක් නැතුව ඒක ගැන හිත ඔයගොල්ලෝ බයත් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ටිකත් එක්ක මම හිතනවා ඔයගොල්ලන්ට මේ WagonR FX පෙට්‍රල් මොඩල් එකේ ෆුල් කන්සම්ප්ෂන් සම්බන්ධව සෑහෙන හොඳ අයිඩියා එකක් එන්න තියෙනවා. ඉතින් මම කඩනුත් ඒ සම්බන්ධ වීඩියෝස් දාලා තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මොනවාරි questions තියෙනවා නම් ඒවත් දාන්න. මම පුළුවන් උත්තර ලබා දීමක් කරන්නම්. ඉතින් මම contact number එකක් තියෙනවා. කැමති කෙනෙක්ට call එකක් දෙන්න පුළුවන්. මොනවාරි WhatsApp message දාන්න. මම උත්තර දෙන්නම්. අපේ Facebook page එකක් තියෙන එකත් එක්කත් එකතු වෙන්න ආරාධනා කරනවා. ඉතින් ආපහු මේ වගේ useful video එකක් හම්බ වෙන තුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. හැමෝටම පරිස්සමෙන් drive කරන්න කියලා කියනවා. හැමෝටම ජය.